බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කැමතිනම් මේ ජීවිතේ දෙන්න මැරෙන කල්ම ආදරෙන් ඉන්න. ආන්න ඒ කෙනාට ඕන කියනවා උභෝච අස්සු සමසද්ධා. ඒ දෙන්නට සමාන ශ්‍රද්ධාවක් ඕන. සමසීලා සමාන සීලයක්. සමචාගා සමාන ත්‍යාගයක් දන් දීමක්. සමප්‍රඥා සමාන ප්‍රඥාවක් ඕන. මේ සමසීලා සමසද්ධා සමචාගා සමප්‍රඥා කියන කාරණා හතර තියෙන අය මේ ජීවිතේ සැනසෙල්ලෙන් ඉන්නවා. මරණින් මත්තේත් පින්වත් දරුවනි ආපහු මුණ ගැහෙනවා. දෙන්නම සද්ධාවන්ත නම් සද්ධාවක් තියෙනවා කියලා හොයන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ වදාලා කාරණා තුනකින් ශ්‍රද්ධාව හොයන්න පුළුවන්. එකක් තමයි සීලවතෝ දස්සන කාමෝ. සිල්වතුන් ගුණවතුන් සංඝයා දකින්න ආසයි. සද්ධම්මං සෝතු මිච්ඡති බණහන් ආසයි. බණ මතක තියෙන එක වෙනම කාරණාවක් දරුවනේ. බණ අහන්න ආසයික වෙනම කාරණාවක්. ධර්මය අහන්න ආසයි. දැන් බලන්න දේශපාලනයෙන් ගත්තොත් ඡන්ද ප්‍රතිඵල අහනවා එකෙකුටවත් මතක නැහැ. ඔය දේශපාලඥයන්ගේ කතා අහනවා මතක නැහැ. නමුත් අහලා දේශපාලන ඔලුගඩියක් හැදෙනවද නැද්ද ඒකට? හැදෙනවා. අමතක වුණත් අහන දේෙන් ඔහුගේ ඔළුව හැදෙනවා. ඒ වගේ තමයි ධර්මයේ අහලා නිතර අහනවා නම් ධර්මයේ අමතක වුණත් ධර්මානුකූල මනසක් හැදෙනවා. මොකද මේ බණ අහන වෙලාවේ වුන් යම් මානසිකාරයක ඉන්නවා. ඇත්තනේ කියලා. ତොර ධර්මයේ අහන්න කැමති නම් ශ්‍රද්ධාවන්තයි. ඊළඟ තමයි විනේය මච්චරේ මලන් මස්රු මල දුරු කරනවා දන් දෙන්න ආසයි. සවේ සද්ධෝති උච්චති කිනාට ශ්‍රද්ධාවන්තයි. ඉතින් නෝනයි මහත්තයයි දෙන්නම සංඝයා දකින්න කැමති නම් දෙන්නම බණ අහනවා නම් දෙන්නම දන් දෙනවා නම් ඔවුන් සමසද්ධා. කෙනෙක්ගේ දානෙට කෙනෙක්ගේ සීලයට අනුතුරු කරන්නේ නැත්තම් අනිත් එක්කිනා බාධා කරන්නේ නැත්තම් සමසද්ධා. සමසීලා කියන්නේ දෙන්නම පංචශීලයේ රකින්නවා. දෙන්නම පංචශීල රකින්නවා නම් සමසීලා. සමචාගා කියන්නේ දෙන්නම දන් දෙන්න ආසයි. දන් දෙනවා. දන් දුන්න දෙයක්මයිනේ පින්වතුනි ඉතුරු අපිට. අපි යනකොට මේ ශරීරෙත් අත්හැරලා යනවා. ඊළඟට පින්වත්නි සමපඤ්ඤා කියලා කියන්නේ දෙන්නම නුවණින් කල්පනා කරනවා. නුවණ හැදෙන්නේම මේ ධර්මයේ ඇහුවොත් තමයි පින්වත්නි. හොඳ නරක තේරෙනවා, යහපත අයහපත තේරෙනවා. ඒක ප්‍රඥාව. ඒ ඥානෙ තියෙනවා. ඒතර දෙන්නම සීලෙන් සමානයි නම්, ශ්‍රද්ධාවෙන් සමානයි නම්, ඡාගෙන් දන් දීමෙන් සමානයි නම්, ප්‍රඥාවෙන් සමානයි නම් ඔවුන් සංසාරේ මේ ජීවිතේ සැනසෙල්ල ඉන්නවා කියනවා. පරලෝකේ සැනසෙල්ල ඉන්නවා කියනවා. මේක තමයි ආදරවන්තයන් ආදරේ හැමදාම තියාගෙන ඉන්න තියෙන දහම් උපදේශ. නැත්තම් හදවත් දෙකක් එකතු කරලා ඊතලයේ ගාන එක නෙමෙයි හැමදාම ඉන්නවා කියන්නේ. ඕකට පරාලණයෙන් ගැහුවත් එකට එකතු වෙන්නේ නැහැ. කොරියාවේ තියෙනවා ඉබ්බෝ දානවා. කොල්ලෝ කෙල්ලෝ ගිහිල්ලා ඉබ්බෝ දානවා කෝටි ගාණක් ඉබ්බෝ දෙන්නෙක් එකට කොහේ හරි ප්‍රසිද්ධ තැනක අපි දෙන්නගේ ආදරේ වෙන්න ඕවා කියලා. මම ගියේ ඒ වගේ තැනක් බලන්න. සමහර ඉබ්බෝ වල එකෙක් කඩාගෙන ගිහිල්ලා. ඉතින් ඒ නිසා ඥානය ඇති කරගන්න මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා ඒ සාර විකාරات නතර කරන්න හදවත් ඇඳලා ඒ විකාර නතර කරගන්න සමසීලා සමසද්ධා සමචාගා සමපඤ්ඤා ඒවා තියෙනවා නම් මේ ජීවිතයේ සැනසෙල්ලේ පරලෝකයේ සැනසෙල්ලේ හොඳ අම්මා තාත්තා කෙනෙක් දරුවන්ට ලැබෙනවා. ඒ දෙමව්පියන් ලැබෙන්නේ පින්වන්ත දරුවෝ දෙමව්පිය සංසවන